ලොකුම අභියෝගය තමයි මේ සෞඛ්‍ය කියලා කියන්නේ ඊ타මාත්ම සංවේදී වූ මාතෘකාවක්. ඊ타මාත්ම සංවේදී වූ ශේෂ්ත්‍රයක්. මේ ලංකාවේ සෞඛ්‍ය කියන එක දේශපාලන මෙවලමක් විදියට භාවිතා කරනවා. දේශපාලනඥයන් තමන්ගේ ඇරියස් පියව ගන්න එහෙම නැත්නම් තමන්ට නැති වෙච්ච දේශපාලන අවස්ථා ඉඩ ප්‍රස්ථා අත්පත් කරගන්න මේ සෞඛ්‍ය කියන එක භාවිතා කරනවා. අපි ගත්තහම ලංකාවේ පුවත්පත් ගත්තාම පුවත්පත්වල හුඟක් වෙලාවට ප්‍රධාන පිටුවල සෞඛ්‍ය සම්බන්ධ වූ යම් සංවේදී කතාවක් කියවෙනවා. අපි ඉස්සෙල්ලා අපේ කතාකරු මන්ත්‍රීතුමා කිව්වගේ ඔව් තිබුණා කරාපිටිය හොස්පිටල් එකේ සියලු සැත්කම් නවතින ලකුණු කියලා එකක් තිබුණා. මම කතා කරා කරාපිටිය හොස්පිටලේ ඩිරෙක්ටර්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඩිරෙක්ටර් දීපු උත්තරේ තමයි නෑ මම මේකක් කිව්වේ නෑ කියලා. නමුත් පත්තරේ මුල් පිටුවේ පත්තරේ ලංකාදීප පත්තරේ මුල් පිටුවේ එදා දාලා තිබිච්ච ප්‍රවෘත්ති එකේ වගේම ඩිරෙක්ටර් කිව්වා කියලා දාලා තියුණා. එතකොට මම ඩිරෙක්ටර්ට කිව්වා එහෙනම් ඒක නිවැරදි කරන්න කියලා. එතුමා ඒක නිවැරදි කරා. නිවැරදි කරාට පස්සෙන්දා ඒ පත්තරේම දානවා කොනක ඩිරෙක්ටර් කියනවා එයා එහෙම එකක් කිව්වේ නෑ කියලා දානවා. දාලා නමුත් එදා කතුව කියලා ගන්නවා මීට ඉස්සෙල්ලා දවසේ අපේ ප්‍රධාන ප්‍රවෘත්තිය මේක කරාපිටිය රෝහලේ සැත්කම් නවතී සෞඛ්‍ය කොතනද යන්නේ කියලා. ඒ වගේම ඒ සම්බන්ධ වූ පත්තර කියවන මහත්වරු උදේ පාන්දර හැමෝම ඒක කියෙව්වා. ඒ වගේම අදටත් GMO එක ඒක ගහලා බෙදනවා. ඔහොම තමයි ලංකාවේ සෞඛ්‍ය සම්බන්ධ වූ කතන්දර හදන්නේ. ඒක නිසා සෞඛ්‍යයට තියෙන ලොකුම අභියෝගය තමයි මේක දේශපාලන මෙවලමක් විදිහට පාවිච්චි කරන එක. අපි කියනවා මේ සංවේදී කාරණා දේශපාලන මෙවලම් විදිහට භාවිතා කරන්න එපා. අපි දන්නවා වෛද්‍යවරුන් හිඟයක් තියෙනවා. නමුත් ඔයි කියන පුවත්පත් වාර්තා මත පදනම් වෙලා ඒක ගන්න එපා කියන එක අපි කියනවා.